අයිබන් සිලිම දෙනාට ඉතින් කාලගුණික தත්ත්වය පිළිබඳව කරන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක මම හඳුනා දීමක් කරන්න යනවා විශේෂයෙන්ම දැන් සිදුවෙච්ච වෙනසත් එක්ක මේ වෙද්දි අපිට දැක ගන්න පුළුවන් ලංකාවට බලපාන මේ කුණාටු තත්ත්වය. අපි සමස්තයක් විදිහට කියලා කියන කුණාටුවක් කියලා. සුළි කුණාටුවක්. හැබැයි මේක WML එකක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් WML එකක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ කාලගුණික ස්වභාවයන් මත අපිට කුණාටු යම්කිසි වර්ග කිහිපයකට නම් කිහිපයකට වෙනස් කරලා තියෙනවා. මේ දේවල් ඇත්තටම ප්‍රවෘත්ති වල කියන්නේ නැහැ. ප්‍රවෘත්ති වල කියන්නේ වහිනවා මේ පැත්තට යන්න එපා මෙහෙට යන්න එපා කුණාටුවක් එනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒකේ ස්වභාවය ඒකේ විදිහ ඒක කවුරුත් පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මේක ඉගෙන ගන්න අයට වගේම තමයි ඕනෑම කෙනෙකුට වැදගත් වේවි. ඉතින් ඒ නිසා මම කෙටියෙන් ඉක්මනින් පැහැදිලි කරලා දෙන්නම් මේකේ ස්වභාවය සහ දැනට තියෙන තත්ත්වයත් එක්ක. ලංකාවට දැන් මේ තියෙන එක හඳුනාගෙන තියෙන්නේ ට්‍රොපිකල් ડિප්‍රෙෂන් එකක් විදිහට. ට්‍රොපිකල් ඩිප්‍රෙෂන් එකක් කියලා කියන්නේ අඩු පීඩන කලාපයක්. හැබැයි ડિප්‍රෙෂන් එකේදී අපිට දැක ගන්න පුළුවන් පහළ පේන්නේ මෙන්න මෙතන මේ වලාකුළු සහ සුළං ධාරාවන් කැරකෙන්නේ වම් පැත්තට. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට නෙවෙයි. දැන් කටු කැරකෙන්නේ 1 2 3 4 එහෙමනේ. අනිත් පැත්තට තමයි කැරක. අපි දැන් ඔරලෝසුවක් කියලා. එතකොට 11ට එනවා 10ට එනවා 9ට එනවා. අන්න එහෙම තමයි කැරකෙන්නේ. මෙන්න මේ වගේ වම් පැත්තට තමයි කැරකි කියන්නේ. ඉතින් මම තව උදාහරණයක් පෙන්නන්න මීට පහලින් තියෙනවා ජනා කියන සුළි කුණාටුව. ඉතින් එතෙන්දී ඔයාලට දැක ගන්න අවස්ථාවක් ලැබෙයි. ඔයාලට පේන ඇති මෙන්න මෙතන මේකේ සුළං ධාරාවන් කැරකෙන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ ඒක ට්‍රොපිකල් ස්ටෝම් එකක්. එහෙම නැත්නම් ඒක අපිට සුළි කුණාටුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. හඳුනාගත් ඒකට නමක් දාලා තිනවා ජනා කියලා. හැබැයි අපිට අවිල්ලා තියෙනකට තාම නමක් දාලා නැහැ. මොකද ඒක වර්ධන අවධියේ තියෙන්නේ. ඉතින් එක එක වර්ධන අවධීන් වලට ලක් වෙනකොට ඒක දාලා විදිහට නම් දානවා. ඉතින් මේකට තාම නමක් නැති වුණාට මම දැන් හැඳුන්වන්නේ වලට ට්‍රොපිකල් ડિප්‍රෙෂන් එකක් කියලා කියන්නේ වලාකුළු කැරකෙන්නේ වම් පැත්තට. හැබැයි මේක කුණාටුවක් නිසා ඔන්න දකුණු පැත්තට කැරකෙනවා. අපිට ලංකාවට බලපාන මේ වෙලාවේ තියෙන එක වම් පැත්තට තමයි කැරකෙන්නේ. මම ආපහු පෙන්නන්නම් මේ සුළං ධාරාවන් කැරකෙන ස්වභාවය වම් පැත්තට යන්නේ. වම් පැත්තට යනවා කියලා කියන්නේ මේ ඈත තියෙන වලාකුළු පවා ලංකාව තියෙන වම් පැත්තෙන් නිසා ඇදිලා ලංකාව පැත්තට එනවා. අන්තික අන්න ඒ නිසා 11 වෙනිදා 12 වෙනිදා වගේ වෙනකම් මේක නැගෙනහිර මුහුදු පැත්තට වෙන්න ටිකක් බර වෙලා ඒ පැත්තට වැස්ස ටිකක් වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ සුළඟේ වේගය විශේෂයෙන් බැලුවොත් එම සතපුම් 38ක් 39ක් වගේ ප්‍රමාණයක් වෙනකොට තමයි මේකේ මේ ට්‍රොපිකල් ડિප්‍රෙෂන් එකක තියෙන. හැබැයි ට්‍රොපිකල් ડિප්‍රෙෂන් එක ඒකේ නම වෙනස් වෙලා වර්ධනාවදී වෙනස් වෙලා සුළි කුණාටුවක් බාටපත් වෙන්න තියෙන අවස්ථාව මෙතන ට්‍රොපිකල් ස්ටෝම් එකක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. සුළඟේ වේගය 39ට වඩා වැඩි වුණා. මම දැන් සුළඟේ වේගයක් පෙන්නන්නම්. ඔයාලට මෙන්න මෙතෙන්දී ඔයාලට පේන්නේ නැති මේ විදිහට මේ 29 30 එතකොට ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් අර අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම සාමාන්‍ය වෙනස් එකක් බැලුවොත් එහෙම ඒ වගේ සුළඟේ වේගය මේ ජනායක එහෙම මේ වලට පේන ඇති 37 38 ඒ විදිහට වෙනස් වෙවි වැඩි වෙවි තියෙනවා. ඉතින් ඒ වැඩි වෙන නිසා ඒක ස්ටෝම් එකක් බාටපත් වෙලා තියෙනවා. ඉතින් මේ හින්දා මෙන්න මේ විදිහට ට්‍රොපිකල් ડિප්‍රෙෂන් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේක තව වැඩි වුණොත් එහෙම වර්ධනය වුණොත් එහෙම ඒක කුණාටුවක් දක්වා. ඉතින් කුණාටු වලක් තියෙනවා තව ස්වභාවයන්. පළවෙනි අවධිය, දෙවෙනි අවධිය, තුන්වෙනි අවධිය, හතරවෙනි අවධිය, පස්වෙනි මට්ටමේ සුළි කුණාටු ඒ විදිහට හඳුන්වන කියන්නේ ප්‍රබල තත්ත්වයේ වැඩි. ඉතින් ඒ වගේ පස්වෙනි මට්ටම වගේ එනකොට සුළඟේ වේගය ගොඩක් වැඩි වෙලා ගිහිල්ලා ඒ සුළඟේ වේගයට වහලවල් ගලවගෙන ගිහිල්ලා ඉතින් එහෙම තමයි ඒවා හඳුනාගන්නේ. මේ ආවොත් මේක වහලවල් අනිවාර්යයෙන්ම ගලවගෙන යනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇත්තටම නැහැ. සතුටුදායක තත්ත්වයක් තියෙන ලুকু කරදරකාරී කලින් තිබ්බා වගේ එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මේ දවස් දෙක තුන පරිස්සම් වෙලා යමු. 11 වෙනිදා 12 වෙනිදාන් පස්සේ වැස්ස නැති වෙලා යාවි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් 12 වෙනිදා වගේ වෙනකොට දාලා ඉතින් ඔයාලට පේනවා ඇති එහෙම ලොකු බරපතල තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ 12 වෙනිදා වගේ වෙනකොට. ඉතින් ඒ හින්දා දැන් 12 මේ 13 දාලා බලද්දී ඔයාලට පේනවා ඇති ඒක ඈතට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා 11 12 වගේ කාල සීමාවලින් පස්සේ මේකේ බරපතල තත්ත්වය නැති වෙලා ගිහිල්ලා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් එතනින් එහාට ඔයාලට පේන ඇති මේ බලාකුළු එහෙම ලොකුවට පෙන්වන්න කරන්නේ නැහැ. එහෙනම් මම හිතනවා මේකේ ඔයාලා ඉගෙන ගත්ත නම් මොකක් හරි පාඩමක් මොකද ටොපිකල් ඩිස්ප්‍රෙෂන් එකක් කියලා කියන්නේ ස්ටෝම් එකක් කියලා කියන්නේ. ඉතින් ඒකේ ස්වභාවය ඒක බලපාන විදිය බලාකුළු වම් පැත්තට දකුණු පැත්තට. ඉතින් ඒව ඇත්තටම ප්‍රවෘත්ති වල කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඉගෙන ගන්න තමයි මම පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේක වටිනාකමක් තිබුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, channel එකත් එක්ක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ channel එකක් ගොඩනගා ගත්තට පස්සේ මේකෙන් ලැබෙන දැනුම අසීමිතයි. විශේෂයෙන්ම ඉගෙන ගන්න අයට